අද විශේෂ දවසක්. යාළුවොත් එක්ක එකතු වෙලා කැම්පින් යන්නයි මේ ලෑස්තිය. මේ නිල් පාට අහස අපේ ගමනට ලොකු ආශිර්වාදයක් වුණා. එක යායට ඈතට දකින්න පුළුවන් මේ වගේ තනබිම් අතරින් වැටිච්ච පාරවල් ඔස්ට්‍රේලියාවේ සුලභ දසුණක්. මීට සමාන පළාතක් මම අපේ රටේ දැකලා තියෙනවා අනුරාධපුරේ යනකොට. කතාවෙන් ඔන්න අපි කෑම්ප් සයිට් එකට ආවා. ඉතින් අපි මේ බලන්නේ වතුර සීතල එහෙම කොහොමද කියලා. නාන්න තැන් ඕන තරම් තිබුණාට සමහර දවස්වලට වතුර හරිම සීතලයි. ඔන්න මේ වැඩේ නම් එච්චර ආරක්ෂිත නැහැ. මම මේ හදන්නේ කෑම්ප් සයිට් එකේ ඉඳලා ගඟ ළඟට කෙටිම පාරකින් යන්න. හිතුව විදිහටම ආපහු එනකොට ගඟ දිගේ තමයි උඩට එන්න උනේ. ඉතින් අපි එක දේවල් අරගෙන එන්න ගඟ දිගේ උඩට පහළට ගල් උඩින් වැටි ගිය ගමන් ගොඩක් රසවත් මතක විදිහට මගේ හිතේ රැඳිලා තියෙනවා. අපේ වෙලාවට අද වතුර චුට්ටක්වත් සීතල වුණේ නැහැ. ගමනක් යන්න කලින් කල්තියාම කාලගුණය ගැන පරික්ෂා කරලා දැනුවත් වෙනවා නම් හිටපු ගමන් වෙනස් වෙන මේ සබාදහම ගැන පුංචිවට හරි අවබෝධයක් ගන්න පුළුවන්. අතින් කටින් හැමදේම අරගෙන අපි මේ යන්න ලෑස්ති වෙන්නේ එහා ගඟේ උරට. ඔය විදිහට අපි කෑම හදන්න ලෑස්ති වෙන අතරේ නිසංසලේ ගඟ ගලාගෙන බහිනවා. ඔය අතරේ ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා ඩාන්ස් කරන්නත් අමතක කළේ නැහැ. අපි දන්නවා මේ කාලය අපේ ජීවිතේ ගොඩාක් ඉක්මනින් වෙනස් වෙන කාලයක් කියලා. මේ වගේ දවස් ආයිත් මේ විදිහටම එන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා කට්ටියත් එක්ක එකතු වෙලා මේ වගේ විනෝද වෙන්න තියෙන අවස්ථා උපරිමයෙන්ම අත්විඳින්න අපි උත්සාහ කළා. අපි ගෙනාව මාළුවා මේ විදිහට මැරිනේට් කරලා පෑන් ෆ්‍රයි කරගත්තා. ගස් කොළන් තියෙන තැන්වල කෑම හදනකොට විතරක් නෙවෙයි කනකොටත් හරිම රහයි. මාළුවා බැදෙන්න දෙන අතරේ සැරෙන් සැරේට පැත්ත මාරු කළාම හරි. මං ළඟ තියෙන්නේ නන් ස්ටික් පෑන් එකක් නෙවෙයි නිසා කට්ටියට මේ වගේ පුංචි කරදර වලට මුහුණ දෙන්න වුණා. මේ ගඟත් හරියට අපේ ජීවිතේ වගේනේ. බලන්නකෝ ගලින් ගලට උඩිනුයි යටිනුයි පැන කොහොම හරි ගමනාන්තයට යන මේ ගංගාව අපිට කියලා දෙන දේ. වතුර උඩට අවුව වැටිලා හරි ලස්සනට මාබල් රටා හැදිලා. කෑම්ප් සයිට් එකට ආපු අය පුංචි ගල් එකතු කරලා රොක් පූල් එකක් හදලා තිබුණා. එයාලට ස්තුතිවන්ත වෙන්න පූල් එකක වගේ වතුරේ බැහැලම නාන්න අපිට පුළුවන් වුණා. අපේ ටෙන්ට් එක හදාගන්නත් එපැයි. ඒක නිසා හවස් වෙන්න කලින් අපි ඉක්මනටම නාලා ආවා. කැම්පින් යන්නේ කාලයකට සැරයක් නිසා කට්ටියට ටෙන්ට් එක හදාගන්න විදිහ ටිකක් විතර අමතකයි. ඒත් ඉතින් දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් බල කොහොම හරි අපි මේක හදාගත්තා. මේ ටෙන්ට් එක ටිකක් විතර ලොකුයි. හැමෝම මේක හදන්නේ පළවෙනි වතාවට නිසා මේක ඉන්ස්ට්‍රක්ෂන්ස් තේරුම් ගන්න අපිට ටිකක් විතර වෙලා ගියා. ටෙන්ට් හදන්න ගිහිල්ලා hina වෙන එක තමයි වැඩියෙන්ම උනේ. කොහොම හරි හිතුවටත් වඩා හොඳට ඔන්න වැඩේ සාර්ථකව ඉවර කරගත්තා.
ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්ලීපින් බෙඩ් එක හදාගන්න ඕනේ. එහෙනම් දැන් අපි අපේ කෑම ටික හදාගන්න යමු. ඉතින් අපි හැමෝටම පහසුයි ලේසි නිසා මේ විදිහට කෑම ටික බාබකියු කරගත්තා. ඕනනම් බාබකියු මැෂින් එකක් අරන් යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔන්න ඔයාට පුළුවන් ගිනි මැලයක් පත්තු කරලත් මේ වැඩේම කරගන්න. මේක පත්තු කළාට නිදා ගන්න කලින් ගිනි මැලය හොඳට නිවලා දාන්න අපි අමතක කළේ නැහැ. ගිනි මැලය හොඳට ඇවිලෙන අතරේ කරන්න පුළුවන් තවත් වැඩක් තමයි මේක. ඔයාලා ගාව තියෙන අල, බතල, බඩේරිඟු, එතකොට මස් ජාති ඕන දෙයක් මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකේ ඔතලා ගිනි මැලයට හරි මේ වගේ අඟුරු උඩට හරි දාන්න පුළුවන්. එතකොට කෑම ටික මොලොක් වෙනවා විතරක් නෙවෙයි, ඒ වගේ එන උණුසුම් දුම් රසට අනිත් කෑම පරාදයි ඔන්න. ඉතින් මේ ගිනි මැලය වටේ සින්දු කියමින් ගත කරපු හැන්දෑව අපේ ජීවිතේට අමතක නොවන මතකයක් එකතු කරා කියන එක නම් සහතිකයි. බොහොම උණුසුම් ප්‍රණීත ආහාර වේලකට පස්සේ තරු පිරුණු අහස දිහා බලාගෙනම අපි නිින්දට ගියා. ඒ හෙට දවසේ කරන්න තියෙන ලොකු වැඩක් ගැන බලාපොරොත්තු වෙන්න. ඊයේ දවසේ නම් වගේ වගක් නැතුව ගලින් ගලට පැන ගියාට උදේම නිසාද කොහෙද මේ වෙලාවේ නම් වතුර සීතලයි. මේ ගංගාව අපිට දුන්න ශක්තියත් අරගෙන අපේ ලස්සන කැම්ප් සයිට් එකට සමුදීලා දැන් අපි මේ යන්න ලෑස්ති වෙන්නේ කඳු පළාතකට. අපේ පුංචි වාහනේට මේ කඳු පාර ඔරොත්තු දුන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ආපහු හැරෙන්නත් බෑ. ඒ නිසා කොහොම හරි ගමනාන්තයට අපි ගියා. ඔන්න අපිට අතරමඟදී මේ ලස්සන view එක දකින්න හම්බ වුණා. මේ හයික් එක වර්ග කරලා තිබුණේ grade 5 කියලා. ඒ කියන්නේ සෑහෙන අමාරු හයික් එකක්. ඒත් අපි සෑහෙන දුරක් උඩට ආවත් අපිට එච්චරම ලොකු අමාරුවක් දැනුනේ නැහැ. තව චුට්ටක් දුර යමුකෝ. එතකොට තමයි අපිට ඔන්න අමාරුම හරිය හම්බ වෙන්න තියෙන්නේ. මෙන්න මෙතනින් උඩට කොච්චර උත්සාහ කළත් මට යන්න බැරි වුණා. ඒත් අපේ ඇඩ්වෙන්චරස් යාළුවෝ දෙන්න නම් කොහොම හරි ඔන්න උඩට ගියා. මෙතනින් උඩට තවත් ගමන අමාරු වෙන බව පෙනුන නිසා අපි තීරණය කළා හයික් එක මෙතනින් නවත්තන්න. මේ වගේ හයික් එකක් යන්න හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒකට හරියන හයිකින් බූට්ස් හරි නැත්නම් හොඳ ශක්තිමත් සපත්තු තියෙන්නත් ඕනේ. ඉතින් අපි අපේ ඊළඟ හයික් එකට යනකොට හොඳ සපත්තු දෙකක් දාගෙන යන්න මතක තියාගත්තා. කොහොම හරි අපේ වීව් එක රස විඳින්න ඒක බාධාවක් උනේ නැහැ. කඳු මුදුනේ සෑහෙන දුරකටම අපි ඇවිල්ලා තිබුණ නිසා මට දැනුනේ මම ලොකු ජයග්‍රහණයක් කළා වගේ. ඒ විතරක් grade 5 හයික් එකක් කියන්නේ මොකද්ද කියලා ඇස් දෙකෙන්ම බලාගත්තා. ඉතින් මේ ලස්සන දවස් අපිට හැමදාම ජීවිතේ මතක තියේවි. අපිට මේ දවසේ දැනුණ සතුට සැහැල්ලුව කොයිතරම්ද කියලා දවසක මතක් වේවි. දවසින් දවස වැඩිහිටියෝ විදිහට ලෝකයට මුහුණ දෙනකොට ජීවිතයේ යුතුයකම් වගකීම් එක්ක ඉදිරියට යනකොට මේ සැහැල්ලු නිදහස් සිතුවිලි දරන කාලය ලොකු ශක්තියක් වෙනවා කියලා මට සහතිකයි. ඉතින් ගිහිල්ලා එන්නම්. ඔයාට හිතට නිදහස දැනෙන ලස්සන සතියක් වේවා.